ඔයා බලාපොරොත්තු වෙන සුදු මල්ලි මේක නේද? අහලා බලන්නකෝ ආස හිතෙයි. දෙන්නේ වම්මතින් තොපිට ගින්දර විසි වෙන්නට සීන් තියාගම් වෙන උන් එක්ක කන්නේ බත් බුලක් කියන් හිටියට යකෝ කාපන්න ඔය ලැට් එක කඩගෙන ගොනා හැරෙද්දී අපි දන්නවා ඌ පොල් පැලේ කනවද නැද්ද කියා. පාඩුවේ ඉන්න මිනිසුත් හරි දරුණුයි ඉගෙන ගන්නතොට කල් ගියා. වලේවත් පැල වෙන්නේ නැහැ ගස්. ගහේ මල් වලට වදිනවා වස්. ගණින්කො මේ ටික රියල් බස්. වලට දමලා තොපි වහනවා පස්. ඉවසලා බැරිම තැන. එතනයි ඉවසිය යුතුයම තැන. එතනත් ඉවසලා බැරිම තැන බලපන් තොගරේ දිය දාට තියෙන තැන. තියෙන තැන අල්ලපන් තරුවා අල්ලපන් ඔය මදි හැකි ගෑවෙන්නම අල්ලපන්. ඒගොඩ රුපේ කපාගාගෙන යන තොපි වගේ උන් මේ රට බරක්. අම්මා තාත්තව අදුරන් නැති පරේ යන්දක මගෙල්ලේ වෙයි නරක්. දවල්ල නෑ වෙලාව මගේ කලාව මේකයි රටාව. උඹ නම්මාලා ගැට ගසාලා කන පුරෝලා බොටොට කරාලා. සල් පල්ලි යන්නේ නැති ඇත්තෝ සුවදක් දුගදක් දන්නේ නැති සත්තු. අරහෙට මෙහෙට වැනි ඉන්නෝ. අනුන්ගේ වැරදි මොහෙන පරට්ටෝ. හදන්න බැරි උන් හදන විදියක්. සීන්න බැරි උන් මකන විදියක්. මකන්න බැරි උන් කපන විදියක්. කපන බැරි කොල කඩන විදියක්. දන්නවා මං ඇති අයියේ සුදු මල්ලි පව්. වනක්කම් කොල්ලෝ අපි ගියා කුරක්කම් කන්න වෙයි කියා ගුණ කදක්වත් නැති සර්පයා බලන් හිටපන් තොට මොකද්ද වෙන්නේ කියා. කට වැඩි අයියෝ බි සුදු මල්ලි ඇලවෙයි ළඟදීම කඩමණ්ඩි දත් ටික නැතුවම තෝ බත්කත් දී සිහි වෙයි තොට තෝ හැදු ගණ්ඩි අට පාස් නැති උන්ගේ වැඩි බන අහලම මට දැන් කේන්ති කරු මොස් දාන තොපි වගේ උන් වැදුවට අම්මටත් නෝන්ඩි සරම යන්න හිටි අබරන් සෙට් එක මේලෝ කරනවා නාස්ති කොට අතින් පයින් කියනට වඩා හොඳයි මගේ භාෂාවෙන්ම කියද්දි. හරුෂ වෙල්ලස්ස